ඔයගලන්ට ඔගොල්ලෝ හැමෝම අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එකට. ඉතින් ඔන්න අද මේ very special delivery එකක් ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට පේනවා වගේ. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සනට box වල දාලා එවලා තියෙනවා අපිට heirloom roses ලා ලස්සන රෝස පැල 6ක්. ඉතින් මේක අවදවසම මම දැන් මේක ඇවිල්ලා සති කීපයක් වෙනවා. ඉතින් ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් ඉවර වෙන්න ඕන ඕගොල්ලන්ට වීඩියෝ එක ගේන්න. ඒකයි චුට්ටක් පරක්කුනේ. ඉතින් අවදවසම නම් මම Instagram එකේ පොඩි ස්ටෝරි එකක් දැම්මා. දකින්න ඇති ගොඩක් අය. ඉතින් මේ තියෙන්නේ පුංචි පැල 6 ආපු විදිහ හරිම හොඳට ෂෝක් එකට මේ box වල දාලා nicely pack කරලා වල තියෙනවා. ඒක ස්පෙෂලි කියන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ heirloom roses. ඉස්සලාම අපි ඒගොල්ලන්ට thank you කියනවා. අද වීඩියෝ එකට අපිට ස්පොන්සර් කරනවට. ඉතින් ඒගොල්ලන්ගෙන් එවපු ලස්සන මල් පැල 6 තමයි මේ තියෙන එකම වර්ගයෙන් අපි ගත්තේ. ඉස්සරහට මම ඔයගොල්ලන්ට තව විස්තර කියන්නම් මේ පිළිබඳව. සහ මේගොල්ලන්ගේ වෙබ්සයිට් එක ගැන පිළිබඳ විස්තර සහ කොහොමද ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකෙන් ඕඩර් කරනවා නම් සහ මොන රටවල් වලටද මේගොල්ලෝ ඩිලිවර් කරන්නේ කියලා ඒ හැම දෙයක්ම විස්තර මම ඉස්සරහට වීඩියෝ එකේ කියනවා. ඉතින් ස්පෙෂලි කියන්නුනේ මෙන්න මේ වගේ නයිස්ලි පැක් කරලා වල තිබුණා. කිසිම ඩැමේජ් එකක් තිබුණේ නැහැ. එක අත්තකටවත් ඩැමේජ් වෙලා තිබුණේ නැහැ. ඩ්‍රයි වෙලාවත් තිබුණේ නැහැ. දවස් කිහිපයක් යනවනේ නේද සාමාන්‍යයෙන් ෂිප් කරාම එන්න. ඉතින් කිසිම ඩැමේජ් එකක් තිබුණේ නැහැ. පොඩ්ඩක්වත් ඩ්‍රයි වෙලා තිබුණේ නැහැ. හොඳට මේ මල් පැල ටික අපිට ලැබෙන්න සැලසුවා. ඉතින් ඒ heirloom roses ලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න බලන්න. එහෙනම් අපි කොහොමද අපේ ගේ ඉස්සරහා මිදුල ලස්සනට හැඩ කරගන්නේ කියලා. ඉතින් box එක ඇරලා මල් පැල ටික එළියට ගත්තාම මේ වගේ instructions එනවා ඔක්කොම. ඔයගොල්ලන්ට කරන්න ඕන විදිහ කොහොමද ලොකේෂන් එකක් තෝරගන්නේ, කොහොමද පොළව ප්‍රිපෙයාර් කරගන්නේ, කොච්චරක් ඩීප් එකකට වලක් කපන්න ඕනද, මේ හැම දෙයක් එක්කම විස්තර එනවා. ඉතින් ඒක හරිම ලේසි. ඉතින් ඔන්න අපි ගත්තේ මේ ඩේවිඩ් ඔස්ටින් කියන බ්‍රීඩර්ගේ ලස්සන මලක් වෙන ගොඩාක් ලස්සනයි. ඒගොල්ලන්ගේ මල් ඒගොල්ලෝ බ්‍රීඩ් කරන රෝසස් මාරම ලස්සනයි. ඉතින් තෝරගන්න ගියම පිස්සු හැදෙනවා. කොහොම හරි අපි මේ තෝරගත්තේ. ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නව ඇති. දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට සර්ච් කරලත් බලන්න පුළුවන්. මේ තමයි Queen of Sweden කියන මල. හරිම ලස්සනයි. අපිට තෝරගන්නේ මොකක්ද කියලා හිත ඉන්නකොට ඉන්දිකත් කැමතුණා, මාත් කැමතුණා. ස්පෙෂලි ඔයගොල්ලෝ දන්නවා මගේ channel එකත් එක්ක එකතුලා යනවා නම් මම හරි ආසයි රෝස පාටට. කලර් එකකට යනවා නම් සුදු කළු ඇරෙන්න මගේ ආසම පාට තමයි රෝස පාට. ඉතින් රෝස පාටෙත් හරිම ලස්සන රෝස පාටක් තමයි මේ මලට තියෙන්නේ. ඉතින් කියලා නිම කරන්න බෑ මේ මලේ ලස්සන. ඔයගලන්ට පුළුවන් ඉස්සරහට දිගටම එකතුලා හිටියොත් ඉතින් බලන්න මම ඉස්සරහ වීඩියෝ වලින් දැන් මේ මල ඉතින් පිපෙන්නත් ඕනේ. තාම පුංචි පැටවුනේ මේ පැල නේද? ඉතින් ඒවා පිපුණාම මම ඔයගලන්ට ඉස්සරහට අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝ වලදී පෙන්නනවා. අපි එහෙනම් දැන් බලමු heirloom roses වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ කොහොමද මල් ඕඩර් කරනවා නම් ඕඩර් කරන්නේ සහ මොනවාද තියෙන්නේ ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ කියලා මේ විදිහට වෙබ්සයිට් එකට ගියාම පිස්සු හැදෙනවා. අපිටත් පිස්සු හැදුණා මොකද තෝරගන්නේ කියලා. ඉස්සලාම තියෙන මේ perfume earth angel කියන මල අපි ආයෙ ඕඩර් කළා අපේ බෑක්යාඩ් එකට දාන්න. ඉතින් ඒකත් අපි ගාව තියෙන අපි ඔයගොල්ලන්ට ඒක පස්සේ පෙන්නන්නම්. ඉතින් ওই විදිහට ඊඩන් ක්ලයිම්බ් එකත් ගොඩාක් ෆේමස්. මෙතන තියෙන ඔය දකුණු පැත්තේ තියෙන ඊඩන් ක්ලයිම්බ් එකත් ගොඩාක් ෆේමස් මල්ලක්. මේ ක්ලයිම්බ් රෝසස් කැමති නම් ක්ලයිම්බින් රෝසස් වලට ආස කෙනෙක් නම් වාට මේ එහෙම රෝසස් උත් තියෙනවා. ඉතින් මේ වගේ කලර් එක අනුව ඔයගලන්ට කැටගරයිස් කරලා ෂොප් කරන්නත් පුළුවන්. ඊසි විදිහට හරිම ලේසි විදිහට මේ වෙබ්සයිට් එක තියෙන ඔයගලන්ට හරිම ලේසියෙන් ඔයගලන්ට ෂොප් කරන්න ලේසි. දැන් මෙතන ෂොප් කියන එක ප්‍රෙස් කළාම මෙතනින් එනවා රෝසස්, ක්ලයිම්බින් රෝසස්, ඒ වගේ සොයිල් ෆර්ටිලයිසර්ස්, ඒ වගේ ට්‍රීට්මන්ට්ස් හැම දෙයක්ම ඔයගලන්ට අදාළ සෙක්ෂන් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ විදිහට. ඉතින් ගියාම රෝසස් යටතේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ රෝසස් වර්ග එනවා. මෙතන සයිඩ් එකේ තියෙන ඔයගලන්ට අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ ඉතින් කැටගරයිස් කරලා ඔයාලට ආස දේ දුන්නාම ෆිල්ටර් කරලා ඔයගලන්ට කැමති විදිහේ රෝසස් ගන්න පුළුවන්. සහ තවත් කලර්ස් ඇඩ් කරන්න කැමති නම් අපිට වඩා දැන් මේ දම් පාට එකත් හරිම ලස්සනයි. ඉතින් ඒ වගේ මේ මාර මේ තියෙන අපේ මල. ඉතින් Queen of Sweden කියන්නේ ඔය මල තමයි අපි ගත්තේ. ඉතින් පිස්සු හැදෙනවා මේ මල දැක්කහම. මේ මල විතරක් නෙවෙයි ගොඩාක් තව මල් වර්ග තියෙනවා. පිස්සු හැදෙනවා. ඔයා රෝසස් වලට කැමති කෙනෙක් නම් ඒක හරිම ඇඩික්ටිව්. ඇඩික්ට් වෙන ඔයා රෝස ගන්න කෙනෙක් නම් එකක් ගත්තොතින් තව ගන්න. දැන් අපිට උනේත් එහෙම. අපි ඉස්සරහම ෆ්‍රන්ට් යෑඩ් එක හදනවා කියලා හිතලා දැන් හොගාලා මල් ගන්නවා බෑක් යෑඩ් එකටත් දාන්න. ඉතින් මේ තියෙන අපේ මේ Queen of Sweden කියලා මල. ඉතින් ඒක ඉංග්‍රීසි රෝස් එකක් හරිම ලස්සනයි. ඒක ගැන ගොඩක් විස්තර තියෙනවා. ඔයගලන්ට ඇත්තම අයගේ රිවිව්ස් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ දාපු ඇත්තම මල් බබලා ඒගොල්ලන්ගේ ආපු මල් වල ෆොටෝස් දාලා තියෙනවා, විස්තර දාලා තියෙනවා, ඒගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් ඒවා බලන්න පුළුවන්. මේ වගේ මාර ලස්සන එක නිකන් ප්ලාස්ටික් මලක් වගේ. ඇත්ත මලක්ද කියලා කියන්නත් බෑ. ඒකයි මේ බ්‍රීඩර්ගේ තියෙන ඇත්තටම ක්වොලිටි එක ඩේවිඩ් ඔස්ටින් මල් වල තියෙන ක්වොලිටි එක අන්න ඒකයි. ඉතින් මේ ඩේවිඩ් ඔස්ටින් මලුත් තියෙනවා මේ heirloom roses ලගාව. ඔයගලන්ට ගොඩාක් ෆේමස් බ්‍රීඩර්ස් ලගේ මල් තියෙනවා heirloom roses ලගේ. ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා වෙබ්සයිට් එකෙන් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ වගේම මගේ ඩිස්කවුන්ට් කෝඩ් එකක් තියෙනවා.
OMI 20 මම ඒක දාන්න description box එකේ මගේ discount code එක ගහලා ඔයගලන්ට 20% off එකක් ගන්න පුළුවන්. ඉතින් ස්පෙෂලි කියන්න ඕනේ United States වල ඉන්න අයටයි කැනඩා වල ඉන්න අයටයි තමයි මේගොල්ලෝ ship කරන්නේ. ඉතින් අනිත් රටවල් වල ඉන්න අයට I'm sorry. තව මේගොල්ලෝ ඉතින් වෙනත් රටවල් වලට ship කරන්නේ නැහැ. මෙහි ඉන්න අයටයි ඇමරිකාවේ ඉන්න අයටයි කැනඩා වල ඉන්න ලංකාවේ අය මගේ channel එක බලනවා නම් ආසයි නම් ඕගොල්ලොත් roses ඕගලන්ට ඕගලන්ගේ garden එකට එකතු කරගන්න අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න මේ එළුම් roses ලගේ මාර ලස්සන collection එකක් තියෙනවා. මේ වගේ ලස්සන roses අපිට regular කඩවල ගන්න නැහැ. හරීම rarely sometimes තියෙන්න පුළුවන්. නමුත් අපිට එදිනෙදා මේ වගේ ලස්සන මල් හොයාගන්න බෑ. ඉතින් මේ quality එක මේ මලක තියෙන shape එක හරිම unique shape එකක් තියෙන. ඉතින් ඒ වගේ මල් ගන්න නම් අනිවාර්යෙන්ම ඔයගලන්ට මෙහෙම මේ shops වලින් අනිවාර්යෙන්ම shop කරන්න වෙනවා. ඉතින් එළුම් roses I'm so grateful ඒගොල්ලෝ මට ස්පොන්සර් කළාට අද වීඩියෝ එක මොකද මේගොල්ලෝ ගොඩාක් ලොකු කම්පැනි එකක්. ඉතින් ඒ නිසා එහෙම අය අද වීඩියෝ එකට මට ස්පොන්සර් කළාට මම අද ගොඩාක් thankful. ඉතින් ඔන්න ඔය වගේ තමයි මල පේන්නේ තියෙන්නේ වැවුනහම ඒක උඩට හිටින මලක්. හරිම ලස්සන. හරිම unique shape එකක් තියෙන්නේ. මාර මාස 3 ඉදිකට මට කලර් එකට වගේම shape එකට මලේ තියෙන. ඉතින් ඒ වගේ මේ වගේ තවත් ලස්සන මල් වර්ග තියෙනවා. මේගොල්ලන්ගේ climbing roses මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම චුට්ටක් ඔයගලන්ට පෙන්නන්නම් climbing roses මොනවද මේගොල්ලෝ ගාව තියෙන්නේ කියලා නිකන් අර වැල් යන්නේ. මෙන්න මේක Eden climb එක ගොඩාක් famous. මේ ඇත්තටම මේක ගොඩක් වෙලාවට මේ out of stock ගොඩාක් වෙලාවට. නමුත් මේගොල්ලන්ගේ තියෙනවා ඔයගොල්ලෝ ආසයි නම් climbing roses අපිත් plan කරලා තියෙනවා. Eden climbers දෙකක් අපි මේ fall එකේ අපි order කරනවා. order කරලා ගෙන්න ගන්නවා. එතකොට spring එක ඊළඟ summer එක වෙනකොට ලස්සනට මල් තියෙනවා. මෙන්න මේ වගේ මේ Eden climb එකත් අර regular මල නෙවෙයි. මේකේ තියෙන ගොඩාක් පෙති මල් පෙති තියෙන තරමට සහ මල් පෙති shape එකකින් තමයි හරිම ලස්සන rose එක. ඉතින් මේ වගේ මාර colors තියෙනවා Eden climb එකෙත්. ඔයගලන්ට ආසයි නම් මේ එකතු කරගන්න පුළුවන්. ඔයගලන්ගේ yard එකට අපි ඔන්න දැන් චුට්ටක් බහලා ඉන්නවා වැඩේට. අපිත් ආසාවෙන් දැන් ඉන්දිකර මට පිස්ස හැදිලා ඉන්නේ. අපි roses වර්ග ගොඩාක් order කළා අතනම. ඉතින් ඔයගලන්ටත් ආසාසෙව බලලා ආස colors බලලා ඔයගලන්ගේ yard එකට back yard එකට හෝ front yard එක ලස්සන කරගන්න එකතු කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ තාසයි නම් ඔයගලන්ට පුළුවන් මගේ discount code එක use කරලා discount එකක් අරගෙන හොඳ discount එකක් ලබාගෙන මේ මල් ලබා ගන්න. ඉතින් මේ perfume earth angel එක මම ආයෙ ඔයගලන්ට පෙන්නන්නේ. මේ මලට මම මාර මාසයි shape එකට. ඉතින් ඒ මල් වර්ගය වුණ මම add කරගත්තා. මම එකෙන් පැල දෙකක් ගත්තා. ඇත්තටම ඉස්සලාම් පැල දෙකක් ගත්තා. මොකද මම already දැන් චුට්ටක් late මේ game එකට. ඇත්තටම yard එක මේ කලින් මට කරන්න තිබුණේ මාර්ච් වල විතර. මම චුට්ටක් late වුණා. ඉතින් ඒ නිසා මම ගොඩාක් ඕඩර් කරන්න බයයි එකපාරට. මම හිතන්නේ බෑක් යard එකට මම ඕඩර් කළා තව වර්ග කීපයක් මට එක්සැක්ට්ලි මතක නැහැ මෙතනදී මොනවද මම ඕඩර් කළේ කියලා. නමුත් මම ඕඩර් කළා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ විදිහට වෙබ්සයිට් එකට ගිහලා ඔන්න වැඩි විස්තර මම ඔයගලන්ට කිව්වා ඔක්කොම දේවල්. එහෙනම් ලස්සන රෝසස් වලට ආසයි නම් ලස්සන රෝසස් ටිකක් ඔයගලන්ගේ යard එකකට ඇඩ් කරගන්න අමතක කරන්න එපා. ඔන්න දැන් අපි අපේ ෆ්‍රන්ට් යard එක චුට්ටක් ක්ලීන් අප් පාරක් දීලා ක්ලීන් කරගන්න හදන්නේ. ඔයගලන්ට මතක ඇති අපි ගිය ෆෝල් එකේ දැම්ම මෙතෙන්ට අර නිකන් ලංකාවේ කපුරු මල් තියෙන්නේ. ඒ වගේ මල් ටිකක් දැම්ම කලර්ස් දෙකකින් ඔයගලන්ට මතක ඇති. ඒකෙත් ගොඩාක් මල් මැරුණා වින්ටර් එක වෙනකොට. ඉතින් මැරලා පැල 4ක් විතර දැන් තියෙනවා. අපි ඒක බෑක් යard එකේ තියලා තියෙනවා පෝච්චි වලට දාලා. ඒවා දැන් ලොකු වෙලා තියෙනවා. දැන් මලුත් ඇවිල්ලා ඇත්තටම ස්ප්‍රින්ග් එකේ. ඒවා තාම ඉතින් කොහෙටවත් දැම්මේ නැහැ. ඒක පෝච්චි වල තියලා තිබ්බා ඒක දැනට. ඉතින් දැන් මේ ඔක්කොම ටික ගලවනවා. මේ ටික ගලවලා පිටිපස්සට දානවා කියලා. ඉතින් මේක මේ ෆොක්ස් ටේල් කියන එකනේ. මේකටත් මම හරි ආසයි. ඒක නිසා මේක අපි විසික් කරන්නේ මොනවත් කරන්නේ මේක බෑක් යard එකට දාන්න. මම ඔයගලන්ට පස්සේ පෙන්නනවා වීඩියෝ එකේ කොහොමද අපි plan කරලා තියෙන්නේ බෑක් යard එකට දැනට ওই ටික දාන්න කියලා. ඉතින් ඊට පස්සේ අපි මෙතන දැන් ඒ ගලෝපේ මුල් තියෙනවා කැඩිච්ච බිඳිච්ච ඒවා ක්ලීන් කරගෙන මෙතන තිබ්බ පරණ මොල්ච් ටික අයින් කරලා චුට්ටක් පස් ටික ඉවන් කරගන්න තමයි ඉන්දික හදන්නේ. ඉතින් මෙතන ක්ලීන් කරගෙන ඉස්සලාම ඊට පස්සේ තමයි අපි ලස්සනට අපි අලුතෙන් ගෙනාපු මේ Queen of Sweden කියන මල් පැල ටික දාන්න plan කරගෙන ඉන්නේ.
ඉන්දික ස්පේස් කලාට පස්සේ ඉන්දික දැන් ඒ කියලා තියෙනවා අඩි දෙකේ වගේ වලක් කපන්න ඕනේ. එක පැලයකට හොඳට යටට මුල්ලා දෙන්න. එතකොට ඔන්න ඉතින් මේ බිල්ඩර්ස් ට්‍රෙෂර් කියන්නේ අපි බිල්ඩර්ස්ලා මේ ගෙවල් හදනකොට යටට මේ ඔය ඔක්කොම ඉතුරු බිතුරු කෑලි බෑලි ගල් කොන්ක්‍රීට් කෑලි ඔක්කොම දාලා උඩින් පස් දාලා තමයි අපිට දීලා තියෙන්නේ. ගොඩාක් අයට මං හිතන්නේ ප්‍රශ්න තියෙනවා මේ වගේ. ඉතින් ඉන්දික ලොකු ගලක් මේක වල හාරනකොට අහු වෙලා යා මේ ඒක ගෙවඩ ගන්නවා තමයි ඔයගොල්ලෝ දැක්කේ. ඉතින් ඊට පස්සේ මේ වගේ අපි බලවල් 6ක් කපා ගන්නවා. ඉඩ තියලා එකින් එකට තියන්න ඕනේ ස්පේසිං ඒ ගාන්ට තියලා ඒ විදිහට අපි බලවල් 6ක් කපා ගන්නවා තමයි ඔයගොල්ලෝ දකින්න ඕන. ඔය විදිහට තමයි අපි ස්පේසිං තියලා බලවල් ටික කපා ගත්තේ. ඉතින් මේ ගොඩාක් අයට අපේ තනකොළ වලටත් ඔහොම වෙනවා. තනකොළ එහෙම මැරෙනවා නම් ඔයගොල්ලන්ගේ යාඩ් එකේ වෙන්න පුළුවන් ඔය වගේ මේ ගල් කෑලි හරි මොන හරි මේ ප්ලාස්ටික් කෑලි මොන හරි නිකන් නේද එකකේව ඉතුරු වෙච්ච ගෙවල් හදනකොට ඒගොල්ලෝ කරන්නේ නිකන් යටට ඕවා දානවා. නිකන් ගොඩ කරන්න වගේ වුණාට අපිට මලක් හිටව ගන්න බෑ. ඒක හරියට හැදෙන්නේ නැහැ. තනකොළ හරියට හැදෙන්නේ නැහැ. ඊට පස්සේ එහෙම වුණොත් හදිස්සියේ කොයි හරි නිකන් තනකොළ ටිකක් හරි මැරුණොත් ඉන්දික ගිහිලා කරන්නේ එතන හාරනකොට මොනාහරු ඒ වගේ ලොකුවට අහු වෙනවා. ඉතින් ඔය වගේ තමයි ඉතින් අපිට මේ ගාඩනින් කරනකොට තනකොළ වවනකොට නේද මේ හරි ප්‍රශ්න ඕවා. ඉතින් ඔන්න අපි දැන් මේ පස් වර්ග 3ක් ඉන්දික මික්ස් කරනවා තමයි ඔයගොල්ලෝ දකින්නේ. මේ බ්ලැක් කව් කියන එක මේක මං හිතන්නේ මේ ගොම තියෙන්නේ මේකේ. ඉතින් ගොම දානවා ගාඩන් සෝයිල් කියන එක දානවා. තව එකක් මික්ස් කරනවා. ඒ තුනම මික්ස් කරලා තමයි දැම්මේ. ඒ රෝසස් වලට ගොඩක් හොඳයි කියලා. ඉතින් මේවා ගන්න තියෙනවා. මේවා නම් ඕන තැනක ගන්න තියෙනවා. මං හිතන්නේ මෙහි ඉන්න අයට මේ හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේ ලෝව්ස් හෝම් ඩිපෝ වෝල්මාර්ට් ඒවා ඇති. ඉතින් ওই විදිහට ඉන්දික රෙගියුලර් පස් එකත් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මොකද නැත්තම් මේගොල්ලන් වර නිකන් මේ බේබිම කරන්න බෑ, ස්පොයිල් කරන්න බෑ. ඒගොල්ලන්ට ටිකක් නැචරල් පොළවෙත් පස් එකෙත් ඒගොල්ලන්ට හැදෙන්න දෙන්න ඕනේ. නිකන් හොඳටම පොහොර දීලා නිකන් හොඳටම නිකන් සැප පහසුවට දෙන්න හදන්න හොඳත් නැහැ රෝස කියන જાතිය. රෝස වලට නැචරල් පස් එකෙත් ඒගොල්ලන්ට හැදෙන්න ඉඩ දෙන්න ඕනේ. එම එතකොට තමයි ඒගොල්ලෝ නිකන් මේ ස්වභාවිකවම නේද නිකන් මේ ස්පොයිල් වෙන්නේ නැතුව මේ හැදෙන්නේ. එතකොට තමයි ඒගොල්ලන්ට ඒක හොඳට මේ yaadෙන්න එපා හරි පොළවට නේද. ඉතින් එතකොට තමයි හොඳ. එහෙම කියලා තමයි කියන්නේ රෝස සාදනකොට. ඉතින් ඒ නිසා නැචරල් පස් එකත් එක්කත් මික්ස් කරලා තමයි ඉන්දික අර අපි ගෙනත් තියෙන වෙනත් පස් වර්ග මික්ස් කරලා තමයි ওই විදිහට ඉතින් ඔන්න දාගන්න ඕන. ওই විදිහට ඉතින් මේ වලවල් කපාගෙන ලේසි නෑ. පොඩි උනාට මේක ප්‍රොජෙක්ට් එක මොකද මේක දීර්ඝ කාලිනව හිතලානේ අපි කරන්නේ. එතකොට ලොකුවට හරියට වල කපා ගන්න ඕන එකපාරට. ඊට පස්සේ ඔන්න වතුර දැම්මා. මොකද අර මේ මොනවද කියන්නේ අපිට නිකන් ඒ වගේ තියෙනවා නම් පසල ඒක ගිහිල්ලා හරියට පස් ටික පොළවට හොඳට හිටිනවා. ඊට පස්සේ තමයි ඔන්න අපි පැල ටික දාගත්තේ. හරියට උස ගානට අපි අර පොහොර පස් පුරෝල ඉවරලා ඊට පස්සේ පුංචි පැල ගෙනල්ලා පැලේ ගෙනල්ලා මේ එහෙම දානවා. ඉතින් අපි ඔන්න අපි ගත්ත පැල හය ඔන්න ඔය විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. පේනවා වගේ හොඳට තියෙනවා තෙතමනේ ඩ්‍රයි නැහැ. ඔන්න අපි පොළොවට දාන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් ආසාවෙන් ඉන්දිකයි මමයි මේ වෙක්මන්ට මල් දකින්න ආසාවෙන් සමහරු කියන ඒගොල්ලන්ගේ මල් මාස කීපකින් මල් ආවා කියලා. සමහර විට අපිට හෝප්ෆුලි සමහර විට I don't know මේ පුළුවන් වෙයි මේබි ජූලි ඕගස්ට් වෙනකොටවත් එකක් දෙකක් හරි මල් බලා ගන්න මේ අවුරුද්ද. එහෙම නැති වුණොත් අනිවාර්යයෙන්ම ලැබෙන අවුරුද්ද නම් අපිට මල් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. අපි දෙන්න නොයිවසිල්ලෙන් ඉන්නේ මේ මල් බලා ගන්න. ඉන්දිකයි මමයි ඇත්තටම අපි දෙන්න මාරයි කියන්නේ අපි දෙන්න මාස එකම දෙයට. එයාත් ආස රෝසස් මමත් ආස රෝසස්. නැත්තම් මම රෝසස් කියනකොට එයාට හිතුණා නේද ආසයි නැ වෙන මලක් එහෙම කියලා නෑ. එයාත් ආස. එයා මටත් වඩා ආස. ඇත්තටම එයා තමයි ඉන්ටු මේවට. එයා තමයි මේ හැම දෙයක් ගැනම හොයන්නේ. ඒ හැම zone එකකම අපිට මේ zone එකේ මේ මල් වර්ග වවන්න පුළුවන්ද? එහෙම කී අපි ඉන්න පළාත අනුව හැම රෝස් එකක්ම වවන්න බෑ. එතකොට ඕගොල්ලොත් ගිහිල්ලා අනිවාර්යයෙන්ම මල් ගන්නකොට zone එක බලන්න. zone එක දාලා තියෙනවා. ඉතින් අපි ඉන්නේ 9A කියන zone එකේ. එතකොට අපිට මේ මල් වර්ගේ වවන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා හිම අනිවාර්යයෙන්ම බලලා ගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ අපි ලස්සන්ට මල් පැල ටික ස්පේස් කරගෙන ලෙවල් එකට ගාන්න තියලා ලනොක් ඇදලා තියෙනවා පේන්නේ එකයි. එකම ලෙවල් එකට එකම ගානට උස පැත්තට වුණත් පේනකොට එකම ගානට පේන විදිහට ඔන්න අපි ලෙවල් කරලා පස් දාලා ඔන්න පැල ටික හිටව ගන්නවා තමයි ඔයගොල්ලෝ දකින්නේ.
ඊළඟට අපි ගියා නර්සරි එකකට තව මල් ටිකක් ගන්න. අතරම තවත් රෝස ටිකක් තමයි ඕනේ. ලංකාවේ කියන්නේ බේබි රෝස් කියලා චූටි රෝස් එකට මෙහෙ කියන්නේ ග්‍රවුන්ඩ් කවර් රෝසස් කියලා කියනවා. අර චූටි නිකන් පොඩි බුෂ් එක වගේ ලස්සන රෝසස් තියෙනවා. එහෙම වැවෙන්නේ. ඒක දාන්නේ ඇත්තටම දැන් අපි හිතන්නකෝ මේ ෆ්ලවර් බෙඩ් එකක මල් දැම්මට අපිට නිකන් ඒක තව යට කවර් කරන්න ඕනේ වගේ කියලා. දැන් රෝසස් වලත් යට මුල් එහෙම ලොකුවට ඕක හැදුනට යට මුල් හරිය කැතයිනේ. එතකොට ඒ කැත ගතිය යවා ගන්න තමයි තව මේ වගේ මේ ග්‍රවුන්ඩ් කවර් මේ මොන හරි මල් වර්ග දාන්නේ. ඉතින් ඒකට හිතාගෙන අපි ගියා තව මල් ටිකක් ගන්න ඕනේ කියලා. රෝසස් තමයි අපි හිතාගෙන ගියේ. මේ ඩ්‍රිෆ්ට් රෝසස් ගන්න පුළුවන්. මෙහි ගොඩක් අය දානවා හැම. ඉතින් එහෙම හිතාගෙන අපි ගිහිල්ලා දැන් මේ බලනවා තමයි දකින්නේ. ඉතින් ගිය දෙයට වඩා තව දේවල් ඉතින් බැලුවා. තව තියෙනවා නම් ගන්න හිතාගෙන මේ ගියා නිකන් මොන හරි තිබුණොත් ඉතින් බෑක් යාඩ් එකට හරි දාන්න හිතාගෙන. දැන් අපේ කාර් එකේ ඉඩක් නැහැනේ. අපේට ට්‍රක් එකක් ඇත්තටම නැහැ. ඒ නිසා කාර් එකේ තමයි හැම දෙයක්ම කරන්නේ. එක හන්ද ගොඩාක් දේවල් ගේන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට අපි ගිහිල්ලා මල් තෝරනවා තමයි දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ. තියෙන්නේ ඩ්‍රිෆ්ට් රෝසස්. ඒ පික්චර් එකේ තියෙන අර ඒ වගේ ඉස්සරහට මොන හරි පිටිපස්සෙන් වැව්වට පස්සේ ඉස්සරහට නිකන් ෆ්ලවර් බෙඩ් එකේ දානවා මේ වගේ චූටි රෝසස්. හරි මොන හරි තව තියෙනවා. ඉතින් ඒ වගේ ග්‍රවුන්ඩ් කවර් රෝසස්. මේ තියෙන්නේ පීච් කලර් එක. අර එහා පැත්තෙන් තියෙන්නේ පින්ක් ඩ්‍රිෆ්ට් එක. ඊට පස්සේ තමයි මැද තිබුණ රෙඩ් එක. ඊට පස්සේ තවත් තිබුණ ඇප්‍රිකට් කියලා එකක්. ඉතින් අපි මේවා බලලා හොයලා ඉතින් අපි එකක් තෝරගත්ත. අපි ආසුණා කලර් එකක් අපේ දැන් තියෙන මල් එකටත් යන්න වගේ ලයිට් කලර් එකක්. නිකන් ඩාර්ක් කලර් එකක් නෙවෙයි ලයිට් කලර් එකක්. ඉතින් ඊට පස්සේ අපි ගන්නවා ඇෆ්‍රිකට් ඩ්‍රිෆ්ට් රෝස් එක. ඉතින් ඒකෙන් පැල 6ක් ගත්තා. අරකිනුත් 6ක් තියෙනවා මේකිනුත් 6ක් තියෙනවා. 6ම අර ස්පේස් අතරින් තියෙන වගේ හිතාගෙන තමයි අපි ගත්තේ. ඉතින් මොන හරි අඩුපාඩුවක් තිබුණොත් අපි ඇවිල්ලා ආයෙත් ගන්නවා කියලා හිතාගෙන තමයි අපි දැන් මෙතෙන්ට ආවේ. ඉතින් එකපාර ඔක්කොම අර අපිට අයිඩියා එකක් නැහැ. අපි කොච්චර දිග පල්ල මැනගෙන ගියත් සමහර වෙලාවට අපිට දන්නේ නැහැ මේ රෝසස් කොච්චර ලොකු වෙනවද කොච්චර පුසක් වෙනවද එහෙම කියලා දන්නේ නැහැ. ඉතින් මේ රෝස වල තියෙන හොඳේ තමයි රෝස අපිට කපාදු කරලා ඕන සයිස් එකකට අපිට තියාගන්න පුළුවන්. ඉතින් මේක අපි මෙතන තිබුණේ නැහැ ඇප්‍රිකට් රෝස් එක. මෙතන තිබුණේ පීච් කලර් එක. පීච් ඩ්‍රිෆ්ට් එකට තමයි අපි මෙතන තිබුණ කලර්ස් වලින් ආස උනේ. නමුත් ඕක අපි අරගෙන ගියාට පස්සේ අපි දකින්න ඊට පස්සේ තවත් තියෙන ඇප්‍රිකට් කලර් එක. මාර ලස්සනයි ඒ කලර් එක. ඊට පස්සේ අපි එතනින් ඊට පස්සේ අපි චේන්ජ් කරගන්නවා. ඔහොම තමයි එක හිතක් නැහැ මොන හරි කරන්න ගියාම හරි අමාරුයි දෙයක් තෝරගන්න එකපාරින්. ඉතින් ලස්සන දේවල් ගොඩක් තියෙනවා. කොහොම හරි අපි ඔන්න ඔය විදිහට මල් ටික තෝරගත්තා. Oh my god, this little guy. He's not scared at all. I'm not scared at all. I know you are not. Only us. Oh, look, he's friendly with you. Yeah, he's friendly. Okay. Okay. If it goes away, I swear it's gonna stay. I can get it out of my mal balaගෙන පරිස්සමෙන්. Ooh. Hayden, careful. Come on, let me hold you. Careful. I'm turn. මෙන්න මේ තියෙන ඇප්‍රිකට් ඩ්‍රිෆ්ට් එක. ඇප්‍රිකට් ඩ්‍රිෆ්ට් එකේ ඇත්තටම විශේෂත්වය තමයි ඒකේ මලේ ෂේප් එකත් ලස්සනයි. දැන් අනිත් ඩ්‍රිෆ්ට් රෝසස් නිකන් රෝස මල වගේ. ඇප්‍රිකට් ඩ්‍රිෆ්ට් එක හරිම ලස්සන ෂේප් එකක් තියෙනවා. චූටි වුණාට හරි ලස්සන කලර් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඉන්දිකම මම කැමති වුණා. ඔයගලන්ට පෙන්නන්න දැන් ඔක්කොම කම්ප්ලීට් කරගත්තට පස්සේ දැන් මේ ගෙදර ගෙනල්ලා මම තියාගත්ත කොතනින්ද මම හිටවන්න ඕනේ කියලා නිකන් හිතාගෙන එහෙම තියලා තියෙනවා තමයි දැන් ඔයගොල්ලෝ දකින්නේ. ඊට පස්සේ ඔන්න අපි ටක් ගාලා පොළොවට දා ගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් ඔක්කොම කම්ප්ලීට් වුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා.
ඇත්තටම ඉවසිල්ලක් නෑ අප්පා මේ ටික කවද්ද පිපෙන්නේ කවද්ද මල් එන්නේ කියලා බලනකම් හැමදාම දැන් ඉඳිකයි මමයි මේගේ වැඩේ උදේට ගිහිලා එක දැල්ලක් හරි වැඩියෙන් තියනවා නම් එක අත්තක් හරි වැඩියෙන් තියනවා නම් මාර හැපි අපි දෙන්නට ඒක අර මේ ප්ලාන්ටිං වලට ඉන්ටු නම් ඔයාට මාර ඒක දැනෙනවා ඒ කියන්නේ අපි එහෙම කිව්වට මමත් ඉස්සර එච්චරම වවන්න එච්චර ආසාවෙන් එහෙම හිටියේ නෑ නමුත් දැන් කාලයක් චුට්ටක් හොයාගෙන කොහම හරි ඉඳිකයි මමයි මේ බබලා දැන් ඉස්කෝලේ යනවා රෙඩි කෙරෙනුත් දැන් ඒක හන්ද ලොකුයි යාට තේරෙනවා ඒ හන්ද අපි හිතුවා දැන් මොන හරි අපි ගාඩන් එකේ පටන් ගමු කියලා දැන් මල් ටිකක් දාලා එළවලු ටිකක් දාලා ලස්සනට ගාඩන් එක හදාගන්න පටන් ගමු කියලා දැන් පොඩ්ඩක් අත ගහලා තියෙන එකට ඉතින් දැන් ඔයගලන්ට පේන්නේ මේ මල් පිපිලා මේ පහුවදා වගේ මේ පහුවදා හොයිට පහුවදා වගේ හරිම ලස්සන කලර් එකක් නිකන් ඔරෙන්ජ් එකට හුරු පින්ක් එකක් එක වෙලා එක දවසකට වඩා පින්ක් එකට පේන්න පුළුවන් තව දවසකට ඒකම ඔරෙන්ජ් කලර් එකට පේන්න පුළුවන් හොඳටම පිපුණාම නිකන් ලයිට් නිකන් පින්ක් එකක් අමුතුම පින්ක් එකක් එකේ තියෙන අන්න ඒ වගේ තමයි මේක පිපුණාම හරිම ලස්සනයි හරියටම පිපුණාම මේ තාම හරියට පිපිලා නැහැ තාම ඔය පිපිගෙන එනවා ඉතින් ඒ වගේ කලර් එකක් තමයි මේ ඇප්‍රිකට් ඩ්‍රිෆ්ට් රෝස් එකේ තියෙන්නේ අපිට ට්‍රක් එකක් නැති නිසා ඉතින් මේ අපේ කාර් එක තමයි හැමදේටම අපි ගෙනියන්නේ මේ ඔව් ට්‍රක් එකක් ගන්න ඕන අපි ගත්තේ වැරදි වාහනයක් ඉතින් මේ කාර් එක අපේ ඔව් මේකේ තමයි අපි ඔක්කොම දේවල් කරන්නේ තෙමිලාද oh my goodness black mulch ඒක දාලා බලමු නේද 14 bags මේ වගේ 14 bags ඉඳි කාර් එකේ දාගෙන මගේ කාර් එක පව් හරියට මේ මලේ පාට මට ඔයගලන්ට පෙන්වන්න බෑ. හරිම ලස්සනයි මේ ඩ්‍රිෆ්ට් රෝසස් වල ඇප්‍රිකට් කලර් එක හරිම ලස්සනයි. මේක හොඳයි. ඒක ෆයින්. ඒක ෆයින්. යා. අර කඩින් ගන්න නැත්නම් ලීපුතු කඩින් ලොකු කෑලි තියෙනවා. ගෙසරේ අපිට එහෙම වුණා ඒක මේ හරි ලොකුයි ඒ මල්ච්. ඒකට කැතයි. මේක නිකන් ෆයින් නිකන් අර කුඩුම වගේ තියෙනවනේ. ඒකට තමයි ලස්සන. බ්ලැක් එක තමයි ලස්සන. careful. මගේ මල් ගහට වැටේ. nice very nice. එන්න මේ වගේ හොඳට කුඩු වෙච්ච එක වෙන්න ඕනේ. එතකොට තමයි හොඳ. අර ලොකු කෑලි නැතුව කඩේ ගන්න නෑ මේක මේ වාර විකුණනම දැන් තියෙන ඉන්දියක හැම තැනකින් තමයි මේ ගත්තේ ගිහිල්ලා. කඩේ මෙන්න මේකම අපිට හම්බෙලා නෑ මන් දන්නේ මේකම නෑ එක්සැක්ට්ලි මේක නෑ මේකට ලොකු කෑලි තියෙන එක තියෙන නිකන් ලී පතුරු වගේ මේ පේන මේ ඉතුරු වෙච්ච අපේ ගෙසර ගන්න මෙන්න මේ වගේ පතුරු තියෙන ලොකුව තමයි හෝම් ඩිපෝ ඔය මේ ලෝව්ස් අනම්මනම් තැන් වල අපිට හම්බෙලා තියෙන්නේ කලින් අපි අස බ්ලැක් එක නිසා ඉතින් ඒක ටිකක් කල යනකොට හේදිලා යනවා මේ වගේ බ්‍රවුන් ගතියක් වෙනවා බට් කාලයක් තියාගන්න පුළුවන් නිකන් ඩිස්කලර් වෙනවා බට් කාලයක් මෙහෙම කළු පාටට තියෙනවා මේ දැන් නම් අර ෆ්‍රෙෂ් මල්ච් ගඳ එනවා ඊට පස්සේ ඔන්න මල්ච් ගෙනල්ලා මේ විදිහට දාලා ලස්සනට arrange කරගත්තා. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ඉවසිල්ලක් නැහැ මේ බෑ මල් ආවම ඕගොල්ලන්ටත් පෙන්වන්න අනිවාර්යෙන්ම පෙන්නනවා. ඉතින් තව චුට්ටක් කල් ඉන්න වෙයි සමහර විට මාස කීපයක් පේනවා වගේ දැන් ඔය දවස් කීපයකට පස්සේනේ දැන් මේ මල්ච් දාලා අර පැල ටික දැම්මේ. අර ගස්වල හොඳට අතු ඇවිල්ලා දැන් ඔය දළුවත් තිබ්බේ නෑනේ ඔයගොල්ලන්ට මතකනේ මුලින්ම අපිට ආපු විදිහ දැන් ඔය පේන්නේ ඒවැ හොඳට දළු ඇවිල්ලා. ඉතින් ඉක්මනින්ම ලොකු වෙයි කියලා හිතනවා. මොකද මෙතන ඉස්සරහට හොඳට අවුව වැටෙනවා. ඉතින් අපිත් වතුරක් දානවා හොඳට උදේ හවස වතුර දානවා හොඳට අවුව ලැබෙනවා නම් රෝස වලට එච්චරයි ඕනේ. අවුවනේ ඕනේ අවුව ඕනේ හොඳට රෝස වලට. ඉතින් අපි හිතනවා මෙතන ගස් ටික ඉක්මනට හොඳට හැදෙයි කියලා. එහෙනම් අදට අපි වීඩියෝ එක මෙතනින් නවත්තන්න තමයි ලෑස්ති වෙන්නේ. Thank you so much. අදත් වීඩියෝ එක බලන්න අපේ channel එකට ආවට. එහෙනම් ලබන සතියේ තව ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි ගිහිල්ලා යන්න. ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක්. Bye bye.